ඔබ නැවතත් net news සමගයි තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ඉන්දියා අත්අඩංගුවේ පසු ශ්‍රී ලාංකික ධීවරයන් 16 දෙනෙකු නිදහස් කර තිබෙන බව වාර්තා වනවා. මෙම පිරිස ධීවර කර්මාන්තයේ නිරතව සිටියේදී ඉන්දියා වෙරළ ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන්. මෙම ධීවර පිරිස සමග බහුදින ධීවර යාත්‍රා 14ක්ද ඉන්දිය ආරක්ෂක අංශ මගින් නිදහස් කර ඇති බව නාවික හමුදාව පවසනවා. නිදහස් කෙරුණු මෙම ධීවර පිරිස හා බහුදින ධීවර යාත්‍රා නාවික හමුදාව විසින් කංකසන්තුරේ වරාය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ. මෙම ධීවරයන් දෙවුන්දර හා ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවන්. පාකිස්තානයේ ගංවතුරේ නවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ 17 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් මෙලෙස අද පාකිස්තානයේ බලා පිටත්ව ගිය බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අදාළ වෛද්‍ය කණ්ඩායම අද පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වෛද්‍ය කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරු 30 දෙනෙක් ඇතුළු වෛද්‍යවරු 6 දෙනෙක් හා හෙදියන් 6 දෙනෙක්ද ඖෂධ වේදීන් 2 දෙනෙක් සහ සහායකින් 2 දෙනෙක්ද ඇතුළත් වෙනවා. මෙම පිරිසට අමතරව රුපියල් ලක්ෂ 25ක් වටිනා ශල්‍ය උපකරණ සහ ඖෂධ තොගයක් ගැවීමටද පියවරගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩිදුරටත් පවසනවා. සංරක්ෂණ කටයුතු සඳහා භාවිතා කළ රසායන ද්‍රව්‍යයක් හේතුවෙන් සීගිරි බිතුසිතුවම් වලට හානි වී තිබෙනවා. බිතුසිතුවම් වල සුදු පැහැති පැල්ලම් ඉවත් කිරීමට මෙම රසායනික ද්‍රව්‍ය භාවිතා කළ බවයි පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ. කාශ්‍යප රජු දවසේදී වූ සීගිරි රජමාලිගයේ සැලකෙන්නේ ලෝව විශ්මිත නිර්මාණයක් ලෙසටයි. එහි ඇති ගිරිලෙන් තුල නිර්මාණය කර ඇති බිතුසිතුවම් සීගිරියේ වටිනාකම මෙන්ම සංචාරක ආකර්ෂණයද වැඩි කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර සංරක්ෂණ අංශයේ මෙම චිත්‍රාසල මත වූ සුදු පැල්ලම් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. නමුත් එම පැල්ලම් වල කිසිදු වෙනසක් ඇති වී නැති අතර බිතුසිතුවම් විනාශ වීමේ අවධානමක් ඇති වී තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර සීගිරි බිතුසිතුවම් වලට ආගන්තුක කෘමිහානියක්ද සිදු වුණා. ඒටද අදාළ නිලධාරීන් යොදාගෙන තිබේ රසායනික ද්‍රව්‍යයයි. රුපියල් ලක්ෂ 43ක් වටිනා මුදලක් මහනුවර ප්‍රදේශයට රැගෙන යමින් සිටි තරුණ යුවලක් කඩුගන්නාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මුදල ඔවුන්ට ලැබුණු ආකාරය සඳහන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වුණා. දල්සා පෙරහැර සමයේ නුවරට පැමිණෙන වාහන විශේෂ පරීක්ෂණයකට ලක් කරනවා. ඒ අනුව කඩුගන්නාව ප්‍රදේශයේදී මෙම මෝටර් රථය හමු වී තිබෙනවා. රථය පරීක්ෂා කිරීමේදී අමතර රෝදය රඳවන ස්ථානයේ තිබී ලක්ෂ 39ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා. ඉන්පසුව තවදුරටත් පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේදී තරුණියගේ අත්බෑගයේ තිබී තවත් රුපියල් ලක්ෂ 4ක් සොයාගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳව කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ පවත්වනවා. net news තුලින් දැන් ආර්ථික පුවත් විශේෂාංගය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලද ණය ආධාර සමග ශ්‍රී ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම උසස් කිරීමට ෆීචර් රේටින් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය කටයුතු කිරීමට නියමිතයි. මේ අතර යෝජිත බදු කොමිසම හා 2011 එවැය දෙස සියලු ආයෝජකයන් හා ණය දෙන්නන්ගේ අවධානය යොමු වී තිබෙන බව සඳහන් වෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට 9% ඉක්මවා ඇති අයවැය පරතරය අවම කරගනිමින් ආයෝජන විශ්වාසය දිනා විදේශ ණය බරෙන් මිදීමට අවශ්‍ය ඉදිරි පියවරද ගත යුතු බව ෆීචි රේටින්ස් ආසියා පැසිෆික් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දෙනවා. රජයේ අර්ධ වාර්ෂික මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඉලක්කගත පරිදි වැඩ කරතොත් රජයට වියදම් කපා හැර බදු ආදායම් වර්ධනය කර අයවැය හිඟේ 8%කට අඩු කරගත හැකි බවද එම ආයතනය සඳහන් කරනවා. ලොව දෙවන විශාලතම ආර්ථිකයේ හිමි ජපාන ආර්ථිකය පරදා චීන ආර්ථිකය වර්ධනය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීක්ෂණයකට අනුව මේ බව හෙළි වී තිබෙනවා. ඩොලර් ට්‍රිලියන 5ක පමණ විශාලත්වයක් දරන ජපානයේ ආර්ථික වර්ධනය ගෙවුණු අප්‍රේල් ජූනි කාර්තුවේදී මන්දගාමී වීමත් සමග ජපානයේ පරදා මේ වසරේදී චීනයේ ලොව දෙවන විශාලතම ආර්ථිකය වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරනවා. මෙම වසරේ ජපානයේ දළදේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 5.3ක් වන විට චීනයේ දළදේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 5.4ක් වී තිබෙනවා. ජපානයේ ආර්ථිකය මෙන්ම දෙගුණයකින් ඉදිරි දශකය තුලදී චීන ආර්ථිකය වර්ධනය වන බවත් ඉදිරි දසවසර තුලදී චීනයේ ආර්ථිකය 8%කින් පමණ වර්ධනය වෙද්දී ජපාන ආර්ථිකය වර්ධනය වනු ඇත්තේ 1%කින් බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා. net news තුලින් යලිත් කෙටි විරාමයක්.